Hello guys. Hello guys. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වුණා. මේ වීඩියෝ CWR එක ගැන තමයි. මට CWR එක ගැන කියන්නේ CWR එකේ හම්බුණ එකක් ගැන කියන්නේ හම්බුණ බේස් එකක් හරි සිවිලයිසේෂන් එකක් හරි ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සිවිලයිසේෂන් එකක්ද කොහෙද හැබැයි රේඩඩ් ගොඩක් ලස්සනට තියෙන සිවිලයිසේෂන් එක. මම හිතන්නේ මේක CWR එක විසින්ම හදපු එකක් වෙන්න ඕන. තමයි ලස්සනට එම කවුරුත් වර්ල්ඩ් එක හදන්නේ නැහැ. මම ඉතින් මේක එක්ස්ප්ලෝර් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට. යමු. මේ බේස් එක දින හැබැයි බේස් එක මුකුත් නැහැ රේඩඩ් නේ. තව බේස් ගොඩක් තියෙනවා නිකන්. දහයක් විතර වගේ තියෙනවා. පියන් ඉතින් බලන්න මේක නම් ගොඩක්ම රේඩඩ් වෙලා තියෙන්නේ. ගාඩන් තියෙනවා, ෆවුන්ටන්ස් තියෙනවා, තනිකර පැලස් එකකුත් තියෙනවා මෙන්න මෙතන. අපි ඒකටත් යමු. මේ ගාඩන් එක පොඩි ලස්සනයි. ෆවුන්ටන් උත් තිබ්බා. ෆවුන්ටන් දෙකක්ද කොහෙද තිබ්බා. රේඩඩ් වෙලා ගොඩක්. මම ඇත්තටම RTP උනේ. මට මගේ සෑන්ඩ් ෂුගර් කේන් ෆාම් එකට ඩර්ට් ටිකක් ගන්න. මම ඉතින් ෂුගර් කේන් ටිකක් ගමු. උදාට මම මේ මගේ ෂුගර් කේන් ෆාම් එකට ඩර්ට් ටිකක් ගන්න. ඉතින් මම මේක එහා පැත්තම ස්පෝන් උනේ. මේ තියන්නේ ලස්සන මේකක්. ලස්සන ගොඩ ලස්සන හවුස් එකක්. අපි පැලස් එක තුලට යමු බලන්න. what up? මොනික පාවෙනවා වගේ. මේක මම දැන් ග්ලිච් එකක් දුවේද? මොනික පාවෙනවා වගේ. මේ තියෙන්නේ එක අපි උඩට යමු බලන්න. අපි එහාට ආව එකට යමු බලන්න. මේකෙත් මොකක්වත් නැහැ. ඔව් මෙතන එළියටත් ආවා. ඒකම එළියට අයියෝ මට එන්න බෑ ලකත් හරි දාගන්න බෑ. මම හිතුවා එන්න මයිට් කෙනෙක් ස්පෝන් වුණා. උප්ස් මේ තියෙන්නේ උඩම මේ සෙක්ෂන් එකද යටට යමු. ඩයිනින් ටේබල් එකක් තියෙනවා මෙතන නිකන් රචුට ඉඳ ගන්න පුළුවන් විදිහට අර හතර දෙනාට මේ පුරෝහිතලා මන්තම රජු මෙතන නිකන් පුරෝහිතලා හතර දෙනෙකුයි රජ කෙනෙකුයි ඉඳ ගන්නවා වගේ මෙතන ඩයිනින් ටේබල් එකක් තියෙනවා. මෙතනින් තව ටවර්ස් වලට යන්න පුළුවන්. යට ලස්සනට තියෙනවා. ගොඩක් ලස්සන ක්‍රියේෂන් එකක්. ගොඩක් ලස්සන ක්‍රියේෂන් එකක්. මේ කවුරු මම හිතන්නේ මේක TNT දාලා තමයි මේ රේට් කරලා තින්නේ. අපිත් මේකෙන් යමු. මට උනේ අරගෙන මම යනවා දැන් මේ අපි ෆවුන්ටන්ස් එහෙම මේකේ තියෙනවා. මේ ෆවුන්ටන්ස් එහෙම තියෙනවා.
එන්න අපි ෆවුන්ටන් එක බලන්න. මේ දින එක ෆවුන්ටන් එකක්. තා ෆවුන්ටන් එක මේ උඩ තිබ්බා. මේ දින ගාඩන්ස් දෙකක්. ඒ ගාඩන් දෙක ලස්සනයි. Bishop Coupler. අපි ඉතින් මම තමයි දැන් මේ වීඩියෝ මෙතනින් එන්ඩ් කරනවා. කමෙන්ට් එක දාන්න බලන්න මම රේට් කියන වචනේ කොච්චරක් කිව්වද කියලා. බයි බයි.